අපේ ඉරිදා දවසේ අපි හදන්න යන්නේ මාළු පාන් ශ්‍රී ලංකන් ස්ටයිල් එකට. ස්වීඩන් වලදී අපි හෝම්මේඩ් මාළු පාන් හදන්න යනවා. අපි ඉන්ග්‍රීඩියන්ට්ස් ටික ලෑස්ති කරලා තියෙන්නේ. මේ තියෙන්නේ ඊස්ට්, මේ තියෙන්නේ පිටි, මේ තියෙන්නේ බටර්, මේ තියෙන්නේ සීනි, මේ තියෙන්නේ බිත්තර, මේ තියෙන්නේ වතුර. පිටි ග්‍රෑම් 500යි, ඊස්ට් ග්‍රෑම් 7යි, බටර් ග්‍රෑම් 50යි, සීනි ග්‍රෑම් 50යි, එක බිත්තරයයි, වතුර 450යි. 450න් භාගයයි අපිට අවශ්‍ය වෙන්නේ. 450ක් ගන්න කිලෝ එකට. ඒ වගේ මල ටික තැම්බෙන්න තියලා තියෙනවා මෙතන. මේකේ ෆිලින් එක හදන්න. ගොඩක් වෙලාවට මෙහි දැකපු සොෆ්ට් රෝල් බන් කිසි පේස්ට්‍රි වල මැද ෆිලින් එකක් නැහැ. ගොඩක් වෙලාවට ස්වීට් ඒවා තමයි තියෙන්නේ. මේ ඉතින් අපි අද ඉරිදා ගෙදරදී හදන්න කියලා ප්ලෑන් කරගත්ත. බලමු පොඩි කලින් කරපු හැකියාවක් තියෙනවා. ඒක නිසා අපි හෝම්මේඩ් මාළු පාන් හදන්න පොඩි try එකක් දීලා බලමු ඉතින්. සියරම ඉන්ග්‍රීඩියන්ට්ස් ලෑස්ති කරලා තියෙන්නේ. බලමු. මේක තමයි මෙහි තියෙන ඊස්ට් එක. මේක ග්‍රෑම් 7යි හරියටම. තියෙන ෆේමස් බ්‍රෑන්ඩ් එක මවුරි බ්‍රෑන්ඩ් එක මෙහි හොයාගන්න නෑ. මේක තමයි මෙහි ඊස්ට් එකට තිබුණේ. බඩු ටික ලෑස්ති. බලමු වැඩේ කොහොමද කරන්න කියලා. අපි කරන්න ඕන මේ ඊස්ට් එක ට උණු වතුර ටිකක් දාලා මේක ඇක්ටිවේට් කරගත්තා නම් පහසුයි. ඒක හින්දා අපි මෙහි මැනගන්න තියෙන ප්‍රශ්නේ තියෙන්නේ හරි ප්‍රශ්නයක්. අපි මේ බඩු සම්පූර්ණ නැති හින්දා මේකට උණු වතුර මිලි 50ක් දාලා මේක ඉස්සෙල්ලාම ඇක්ටිවේට් කරගන්න ඕන. ඇක්ටිවේට් කරගෙන ඊට පස්සේ ටී එක සීනි ඊස්ට් දාලා ඉස්සෙල්ලා ඒ ටික මික්ස් කරගෙන ඇත්තටම අපිට මෙතන බ්‍රෙඩ් ඩිම්පුව නැහැ අද. මෙහි බ්‍රෙඩ් ඩිම්පුව ගන්න තිබුණෙත් නැහැ හොයාගන්න. මික්ස් කරගන්නවා. ටික වෙලාවකින් ලුණු ඒකට එක්කව කරගෙන බිත්තරක් දාලා අන්තිමටම තමයි මේකේ බටර් එක දාන්න ඕන. බලමු අපි මික්ස් කරනකොට කොහොමද කරගන්නේ. උණු වතුර මිලි 50ක් අරගෙන මේ වතුර එක ඒකට දාලා ඊස්ට් එක ඇක්ටිවේට් කරගන්න ඕනේ. එතකොට ටිකක් ඉක්මනට මේක වැඩ කරන්න ගන්නවා. අපිට ඕනනම් සීනි පොඩ්ඩක් දාන්නත් පුළුවන්. අපි අර මැනලා ගත්ත සීනි ටිකෙන් පොඩ්ඩක් දාගත්තා නම් හරි. වෙනම සීනි ගන්න ඕනේ. අපි අර මැනලා වෙන් කරගෙන තියෙන සීනි එකෙන්ම සීනි පොඩ්ඩක් දාලා මික්ස් කරගත්තාම හරි. මොකද ඊස්ට් කියන්නේ සුද්ධ ජීවියෙක්. එයා කන මේ සීනි ආහාරයට අරගෙන හැදෙන කාබන් පිට කරන කාබන් ඩයොක්සයිඩ් වලින් තමයි ඊට පස්සේ මේ පාන් කියන දේ පිපෙනවා කියන එක වෙන්නේ. ඒක විද්‍යාත්මක දෙයක්. හරි. අපි භාජනයක් අරගන්න ඕනේ මේකට. අපි දැන් දානවා මේකට පාන් පිටි ටික. මේකට ඕල් පර්පස් ප්ලා ගන්න පුළුවන්. ස්පෙෂල් බ්‍රෙඩ් ප්ලා තියෙනවා නම් ඒව ගන්නත් පුළුවන්. ඊට පස්සේ සීනි ටික. ඊට පස්සේ අපිට පුළුවන් දාගන්න මේ ඇක්ටිවේට් කරගන්න ඊස්ට් ටික. ඇත්තටම මම මේ උණු ටැප් එකේ අපේ එන උණු වතුරකින් ගත්තේ ඒක ප්‍රශ්නේ මදි පොඩ්ඩක්. ඊට පස්සේ මේ ඊස්ට් ටික දාගන්න පුළුවන්. මේ ටික ඔක්කොම දාලා දැන් මික්ස් කරගත්තා. ඊස්ට් ටිකක් දාලා ඊට පස්සේ ඇත්තටම කලින් සැරේ බඩු පෙන්නද්දී අපිට ලුණු ටික ගන්න බැරි වෙලා තිබුණා. ලුණු කිලෝ එකක් නම් ලුණු ග්‍රෑම් 15ක් වගේ ඕනේ. කිලෝ එකට වඩා අඩු නම් ලුණු ග්‍රෑම් 7ක් විතර දැම්ම නම් ඇති. ලුණු ටිකක් මේකට දාගත්තා. දැන් අපිට ඇත්තටම ඊළඟට දාන්න තියෙන්නේ ලුණු දැම්මට පස්සේ තියෙන්නේ බටර් ටික දාන්න. බටර් ග්‍රෑම් 50යි. බටර් ග්‍රෑම් 50 දාලා හොඳට
අපි ලංකාවේදී නම් පාවිච්චි කරන්නේ ඇත්තටම මාජරින්. මෙහි ඉතින් ඇත්තටම බටර් ටිකක් මිල අඩු හින්දා අපිට බටර් දාන්න පුළුවන්. බටර් ග්‍රෑම් 50 දාලා ආයෙ මික්ස් කරගන්න ඕනේ හොඳට මේක. මැෂින් තියෙනවා නම් මැෂින් වලින් මික්ස් කරගන්නත් පුළුවන්. ඉතින් අපිට මැෂින් නැහැ, ගොඩක් අඩුපාඩු බඩු නැහැ. තියෙන සම්පත් වලින් තමයි මේ වැඩේ කරන්නේ. මේක හෝම් මේඩ් කරන එක පෙන්වන්න ඕනේ නිසා වීඩියෝ එකක් කරන්න හිතුවේ. බ්‍රෙඩ් ඉම්ප්‍රූවර් තියෙනම් ඔයගොල්ලෝ බ්‍රෙඩ් ඉම්ප්‍රූවර් උත් මුළුම අඩියේදී ඊස්ට් දාගන්නකොටම වගේ දාගන්න ඕන. මම දන්න තරමින් මවුරි බ්‍රෑන්ඩ් එකේ බ්‍රෙඩ් ඉම්ප්‍රූවර් ඊස්ට් ඔක්කොම 3-in-1 2-in-1 කියලා මම හිතන්නේ තියෙනවා ලංකාවේ. ඒක යොදා ගන්නවා නම් එහෙම සෙපරේට් ඕනේ. ඒකෙන් ග්‍රෑම් 15 වෙන කිලෝ එකට ග්‍රෑම් 15ක් වගේ වෙන්න දාගත්තා නම් ඇති. දැන් ඔන්න බටර් ටික මික්ස් කරලා තියෙන්නේ හොඳට. ඊළඟට දාගන්න තියෙන්නේ බිත්තරය. කප් එක ග්‍රෑම් 50යි. වතුර සාමාන්‍යයෙන් වතුර ග්‍රෑම් ගාන සහ බර ලීටර් ප්‍රමාණය හරි සමාන වෙනවා. ඒකින්ද ගැටලුවක් නැහැ. දැන් ඊළඟට මම බිත්තරේ දාගන්න. බිත්තරේ දාන දැන් මෙතන වතුරක් තියෙනවා. බිත්තරේ දැම්මම බිත්තරේ වතුර ප්‍රමාණයකුත් තියෙනවා. ඒකින්ද දාන වතුර ප්‍රමාණය ගොඩක් වෙලා ඩිපෙන්ඩ් වෙන්න පුළුවන්. මම මේකට දැන් ග්‍රෑම් වතුර ග්‍රෑම් 450ක් ගත්තා. ඇත්තටම කිලෝ එකකට ගන්න ඕන ගාන තමයි ග්‍රෑම් 450. මට වතුර ග්‍රෑම් 200ක් 180ක් විතර වැටෙද්දි මේක ගානට වෙනෙන්න ඕනේ. ඇත්තටම මේකට මේ දැම්මේ නැතුණාට පොල් තෙල් ටිකක් අවශ්‍ය වෙනවා. පොල් තෙල් තේ හැඳි මේස හැඳි 2-3ක් වගේ අවශ්‍ය වෙයි. බිත්තර ටික දාගන්න යන්නේ. එක බිත්තරයක් තියෙන්නේ පිටි කිලෝ එකකට. මේ චූට්ටක් ඉතුරු කරගත්තා. මොකද මේකේ උඩ අපිට ඒග් වොෂ් කරගන්න. දැන් බිත්තර එක දාලා හොඳට අනා ගන්න ඕන. අන්තිම ස්ටෙප් එක යන්නේ බිත්තර ටික දාලා මික්ස් කරලා ඊළඟට වතුර ටික දාලා ගාන පදම බලලා මික්ස් කරගන්න තියෙන්නේ. ඊට පස්සේ ටේබල් එකට දාලා රෝල් කරගන්න ඕන. ලොකු ටේබල් එකක් නැහැ. මේ අනන තැන තියෙන ස්පේස් එකේම තමයි අපිට වැඩේ කරගන්න වෙන්නේ. ඒකේ පොල් තෙල් ටිකක් ගාලා ඊට පස්සේ ටේබල් එකට දාලා අතෙන් දෙපැත්තට අනා ගන්න ඕන. V shape එකට. හරි. අපි දැන් වතුර ටික ටික දාලා අනා ගන්න ඕන. ටික ටික පොඩ දාලා වතුර ක්‍රමයෙන් එක් කර කර අනා ගන්න ඕන. එතකොට තමයි මේක අපිට ගානකට ගන්න පුළුවන් වෙන්නේ. ඊට පස්සේ ටේබල් එකට දාලා රෝල් කරලා මේක විනාඩි 20ක් විතර රෙස්ට් වෙන්න තියන්න ඕන. රෙස්ටිං ටයිම් එක. ඊට පස්සේ හොඳට මේක ටේබල් එකට දාලා ග්ලූටන් ඇක්ටිවේට් වෙනකන් අනා ගන්න ඕන. පාන් පිටිවල තියෙන ග්ලූටන් කියන එක හොඳට ඇක්ටිවේට් වෙනකන්. මේ සොෆ්ට් රෝල් එකට යන බන් එක මේක සොෆ්ට් රෝල් කියලා ගහන ඕන එකට මේ බන් එක මේක තමයි ගන්නෙ. ෆිෂ් බන්, පියානෝ රෝල්, ඊට පස්සේ තව හදන සොෆ්ට් රෝල් වලින් හදන කැටගරි එකේ හදන ඊට පස්සේ මොනවද අපි සොසේජ් මෙතන දාලා හදන සොසේජ් බන්, බිත්තර බන්, ওই බන් මොනවා එකේ සොෆ්ට් රෝල් කැටගරි එකේ හැම එකටම යන ඉන්ග්‍රීඩියන්ට්ස් ටික තමයි ඕක. මේක තමයි මෙතන ටේබල් එකට දාගන්න ඕනේ. මේ විදිහටම ඇවිල්ලා තියෙනවා. මේක දැන් අපි ටේබල් එකට දාලා V shape එකට අනා ගන්න ඕන. ටේබල් එකට පිටි පොඩ්ඩක් කියගත්තා. එන්නේ තත් ප්‍රශ්නයක් නැහැ. අපි දැන් මේක පැත්තකින් තියලා මේක දැන් V shape එකට අනා ගන්න ඕන. පොඩ්ඩක් මේ තත් කැපිලා තිබුණා වැඩපොලේදී බලමු. මතකත් නැහැ දැන් මේ කාලෙකින් කරේ. මේක දැන් V shape එකට අනා ගන්න ඕන. ඊට
ඉඩකඩ ප්‍රශ්න තියෙනවා පොඩ්ඩක් මේ සිංක් එකේ ප්ලේට් එක ක්ලීන් කරලා ගත්ත වැඩේට මේක ග්ලූටන් එක හොඳට ඇක්ටිවේට් වෙනකන් V shape එකට අනා ගන්න ඕනේ මේක. විදිහට අනා ගන්න ඕන හොඳට. අනාගෙන ඊට පස්සේ විනාඩි 20ක් රෙස්ට් කරන්න ඕන මේක. පොලිතින් එකකින් වහලා. රැපින් පේපර් එකක් හරි ලන්ච් ෂීට් එකක් හරි පොලිතින් බෑග් එකක් හරි ගමන්නේ දාලා වහන්න ඕන. අපිටත් මම ඉතින් ලන්ච් ෂීට් නෑ දැන්. බලමු රැපින් පේපර් කෑල්ලක් අත් උන් වහලා දාන්න. යන්න ඕන මේ ඇරෙනකොට පොඩ්ඩක් ආවොත් පොල් තෙල් ටිකක් ඊට පස්සේ අපිට පිටි ටිකක් දාලා බැලන්ස් කරගන්න පුළුවන්. අපි දැන් බලමු මේ ග්ලූටන් එක. ඇත්තට මේ ග්ලූටන් කියන එක තමයි මම හිතන්නේ පාන හදන එකේ තියෙන ප්‍රධානම තියරිය. මේක හොඳට තුනී වෙන්න ඕනේ එච්චරයි. අපි බලමු කොහොමද කියලා. මම බලන්න හොඳටම තුනී වෙනවනේ කැඩෙන්නේ නැතුව තුනී වෙන්න ඕනේ. ඒත් කැඩෙනවා මදි පොඩ්ඩක් යනකොට ෂේප් මේ. දැන් ඇති වගේ ඒත් පොඩ්ඩක් කැඩෙනවා ඒකට ඇති. අපි දැන් මේක රෙස්ට් වෙන්න තියන්න ඕනේ එච්චරයි. අන්න මං කිව්වනේ ලන්ච් ෂීට් එකක් හොයාගන්න තිබුණේ නැහැ. මේක මේ අපේ ගෙදර තිබුණා මේ රටේන්දි බොක්ස් එකක්. ඒකේ රැපින් ෂීට් එක ගලවලා ගත්තේ. ඔන්න රෙස්ට් වෙන්න තියලා තියෙන විනාඩි 20ක්. ඔන්න ෆිලින් එක හදන්නත් බඩු ටික යස්ති අල තම්බලා තියෙන්නේ. ලුණු සුදු ලුණු චොප් කරලා තියෙනවා. තියෙන සැමන් එක සැමන්නයක් අපි හොයාගත්තා. මෙහි අපේ අර ඉන්දියන් ෂොප් එකක් තියෙනවා. අපි බඩු ගන්න එකෙන් මේ සල්ලි වලින් 35ක්ද කොහෙද උනේ. අල සාමාන්‍යයෙන් මෙහෙ කට්ටිය අල කන්නේම පොතුත් එක්ක මේ බොහොම තුනී පොත්තක් තියෙන්නේ මේ අලවල. මේ තම්බලා සුද්ධ කරගත්ත දෙන්න අපිට ෆිලින් එක හදන්නයි තියෙන්නේ. විනාඩි 20ක් රෙස්ටෝරන්ට් පස්සේ මේ කාරණා කිරලා අපි කඩා ගන්න ඕනේ. මේ අපිට හරියට කිරා ගන්න එක නෙතින්ද අතේ උරුවට කඩාගත්තා. මසුයි විතර බෝල කඩාගෙන මේ විදිහට රෝල් කරගන්න හොඳට මතු පිට ෆිනිෂ් වෙන්න. මොකද මතු පිට ෆිනිෂ් වෙනවා කියන්නේ බන් එකේ මතු පිට වෙන්නේ ඒ මතු පිටමයි. ඉතින් හොඳ ෆිනිෂින් එකකට තියෙන්න ඕන. ඊට පස්සේ මේක උඩට තෙල් ටිකක් ගාලා ආයෙ ටෙස්ට් කරගන්න ඕන විනාඩි 20ක්. අන්න පොඩි පොඩි බෝල වලට කටලා අපි හදාගත්ත ටික ආයෙ රෙස්ට් වෙන්න තුව විනාඩි 20ක්. ඒ අතරේ මම සැමන් එක කැඩුවා මේ තියෙන්නේ තක්කාලි සෝස් වල දාපු මැකරල් ටින් මාළු. මේ විදිහට තමයි තියෙන්නේ සැමන් එක. දැන් අපි මේ ෆිලින් එක හදන්න යන්නේ අල ටිකයි සැමන් ටිකයි මික්ස් කරලා. ඒකට අපි දාගන්නවා කහ ටිකක් ගම්මිරිස් ටිකක් ලුණු ටිකක් දාලා මික්ස් කරලා අරගෙන සුදු ලුණු ටික තෙලේ බෙදගෙන තෙලට දාලා පොඩ්ඩක් අරගෙන ෆිලින් එක හදා ගන්නවා. මේ අර ටික එක්ක සැමන් ටික මික්ස් කරන ගමන් ඉන්නේ. බලමු ෆිලින් එක හදාගෙන දාලා ඉස්සෙල්ලා මේක අරගෙන මේ මතු පිට පැත්ත යට දිටන විදිහට තියලා මේ විදිහට රෝමන්ට තුනී කර ගන්න ඕන. තුනී කරගෙන මැදට ෆිලින් එක තියලා පිරින්න එක තියලා රවුමේ මෙහෙම දෙකලවරෙන් අල්ලලා ඒ රවුමේ දෙකලවර මැද්දට ගේන්න ඕනේ මේ විදිහට. ඊට පස්සේ මේ කෙලවර මෙහෙම දාලා සීල් කරන්න ඕනේ උඩට දාලා. එහෙම තමයි ලවන්නේ. තව එකක් අපි කරලා බලමු. මේ විදිහට හොඳට තුනී කර ගන්න ඕනේ රවුමට. පරිස්සමට රවුමට තුනී කරගෙන මැදට පිළින් එක දානවා. මැදට පිළින් එක දාලා මේ දෙකලවරින් අල්ලලා මෙහෙම ලවා ගන්න ඕනේ යටට. නවාගෙන
කෙලවර මෙහෙම හදා ගන්න ඕනේ උඩ. ඊට පස්සේ යට කොනත් අරගෙන මෙහෙම ඒක සීල් කරගන්න ඕන හොඳට. මේ විදිහට තමයි එන්නේ. හරි විදිය හැදේ මීට වඩා ලස්සනට හදා ගන්න පුළුවන් මේක මේ. අපි එකක් ගෙදර හදනවා අනිත් එක අපි මේකරි ශිල්පියෝනේ වෘත්තීය මට්ටමේ. ඉතින් ඊට පස්සේ අරගෙන දාගන්න තියෙන්නේ. සාමාන්‍යයෙන් අවන්නකේ එකින් එක වෙනස් වෙනවා. අපිට අයිඩියා එකක් තියෙන්න ඕන. අපි විතරම පාවිච්චි කරනවන්න එක මේක අපි ගොඩක් පාවිච්චි කරලා නැහැ. අපි බලමු try කරලා. සාමාන්‍යයෙන් කේක් එක බේක් වෙන ගෙදර අපි පාවිච්චි කරනවන්නේ කේක් එක බේක් වෙන හීට් එක මතක තියාගත්තා නම් ඒකට සාපේක්ෂව හීට් එක හදාගන්න පුළුවන්. අපි මේකේ දැනට අපි දානවා 180න් මිනිත්තු 10ක් වගේ ප්‍රීහීට් වෙන. මේකේ ටයිම් එකක් නැහැ. අපි ටයිම් එක හීටින් හදාගෙන මේ තමයි මේක ප්‍රීහීට් කරගන්න ඕන. මේකේ අපි පිලමෙන් දෙකම ඔන් කරා. ඉතින් හදාගමු 180කට කිට්ටු වෙන්න 180කට වගේ කිට්ටු වෙන්න දාලා ප්‍රීහීට් කරගමු මිනිත්තු 10ක්. හරි. ඔන්න අපි විනාඩි 10ක් ප්‍රීහීට් කරගෙන පස්සේ ඒ 180 උෂ්ණත්වයෙන්ම දැම්මා. දැන් විනාඩි 35ක් වගේ තියන්න ඕන oven එකේ. පේන ඇති ට්‍රේ එකේ දාලා තියෙනවා. මේ බලමු අපි විනාඩි 35ක් තියලා කොහොමද කියලා. oven වෙන විදිය. මෙන්න විනාඩි 35කට 30කට වගේ කිට්ටු වෙන බේක් කරලා ගත්තේ. හොඳට ඇවිල්ලා තියෙනවා බ්‍රවුනි ගතිය. හැඩේ නම් පොඩි අවුලක් තියෙනවා. හෝම්මේඩ් ෆිෂ් පන් හොඳ ලෙවල් එකට ඇවිල්ලා තියෙනවා. හිතුවටත් වැඩිය තියුණු අඩුම පහසුකම් වලින් තමයි කරේ වැඩේ. මේ තියෙන්නේ ගෙදර හදපු ෆිෂ් බන් එකට හදපු ස්වීඩන් වල බනිස්. තෙල්ුවාම හොඳට තියෙනවා. බලමු අපි ඕපන් කරලා කඩලා කොහොමද කියලා. මේ තියෙන්නේ අපි හිතුවටත් වැඩි හොඳ තත්ත්වෙන් ඇවිල්ලා තියෙනවා. අඩුම පහසුකම් වලින් හැදුවේ. ඒක තමයි ඉතින් ශ්‍රී ලංකන් ස්ටයිල් මාළු බනිස්. මාළු පාන්